හොඳයි අයිබෝන් හැමෝටම. එතකොට මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මම පෙන්නනවා මේ Ethereum සහ Bitcoin සම්බන්ධව මාකට් අප්ඩේට් එකක් අරගෙන අවිලා තියෙන්නේ. එලියට් Fibonacci retracement වලින් අපි මම දැනට කරලා තියෙන මේ ඇනලයිස් එකට අනුව හරියටම මේ විදියට chart එක ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මේ මාකට් එක හයිඩ් කරගෙන අපි බලමු පැහැදිලිව බලා ගන්න අවශ්‍ය නිසා. මම මේක 1 hour chart එකකින් තමයි මේ ඇනලයිස් එක ගත්තේ. අපිට 4 එකකින් ගන්නත් පුළුවන්. 1 hour එකකින් මම අරන් තියෙනවා. එතකොට 15 minute එක දැනට ඉන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි මේකේ high සහ low හැදීල්ල කියන මාකට් එක මෙන්න මේ මූවමන්ට් එක ගිහිලා තියෙන්නේ. එතකොට දැනට මම ඉන්නේ මේකේ සෙල් එකක් බලාපොරොත්තු වෙමින්. හැබැයි මෙන්න මෙතනින් මේ බයි එකක් ගිහිල්ලා තියෙනවා. හරිද? ඒ නිසා මේක බයි පැත්තට වගේම සෙල් පැත්තටත් යාමේ අවදානමක් තියෙනවා. එතකොට මෙතන ලෝ එකේ ඉඳන් අපි මෙන්න මේ විදිහට Fibonacci මාක් කරා මේ 125 38ත් අතරින් මාකට් එක හැරිලා තියෙනවා මේ බයි ප්‍රෙෂර් එක වැඩි නිසා. ඊට පස්සේ අපි මේක 138න් හැරුණ නිසා 150ට මේ මාකට් එක ආවේ නැති නිසා මම මේ ටික ඔක්කොම අයින් කරගන්නම් මෙතනදී. මොකද වැදගත්ම දේවල් ටික පෙන්වන්න ඕන නිසා මේ ඔක්කොම අයින් කරගෙන ඕගොල්ලන්ට මම පෙන්වන්නම්. එතකොට ඕගොල්ලන්ට ඒ අයිඩියා එක ගන්න පුළුවන් හරියටම. දැන් මේකේ පේන ඕගොල්ලන්ට මේ මෙතන ලෝ එකේ ඉඳන් මෙතන හයි එකට ගියාම Fibonacci යන්දාම මේ 25 38 අතරින් බයි වෙලා තියෙනවා. හරිද? ඒකල්ලා උඩට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මෙතන බයි මූව්මන්ට් එක අල්ලගෙන තියෙනවා. එතකොට මෙතන මේ සෙල් එක අපිට අල්ලා ගන්න නම් මීට කලින් හැදිච්ච මාකට් එකේ තියෙන කී ලෙවල් එකක් බලලා මේක අල්ලා ගන්න පුළුවන්. හරිද? ඒ එකක් එක විදිහක්. ඊට පස්සේ අපි දැන් මේ ලෝ එක 100ට 50ට ආපු නැති නිසා අපිට පුළුවන් මේක කන්ෆර්ම් වෙලා නැති ලෝ එකක් විදියට මාක් කරගන්න පුළුවන්. හැබැයි මෙතනින් එන්ට්‍රි අපිට බය නැතුව ගන්න පුළුවන්. හරිද? කිසිම ප්‍රශ්නයක් නැතුව එන්ට්‍රි ගන්න පුළුවන්. එහෙම කරලා අපිට මෙන්න මේ විදියට මෙන්න මේ හැදිච්ච හයි එකට මේ ලෝ එකෙන් ඉඳන් අරන් ගියොත් එහෙම මෙන්න මේ විදියට අපිට මෙන්න මේ ලෝ එක මේ මාකට් එක රිවර්සල් වෙච්ච එක අපිට අල්ලා ගන්න පුළුවන් මේ 150ත් 160 එකත් ඒකෙන් ගෝල්ඩන් පොකට් එක 150ත් අතරින් මේ බයි එක අපිට අල්ලා ගන්න පුළුවන්. ඒකේ හැකියාව තියෙනවා අපිට. හරිද? ඒක තමයි දැන් මෙතනදී මෙන්න මේ බයි එක අල්ලා ගන්න ක්‍රමය. හරිද? එතකොට මේ සෙල් එකත් අල්ලා ගන්න පුළුවන් ඔය වගේ ප්‍රීවියස් ටයිම් ෆ්‍රේම් එකක් අරගෙන ඒ ප්‍රීවියස් chart එකේ තියෙන key level එකකට අපිට මෙන්න මේ සෙල් එක අල්ලා ගන්න පුළුවන්. හරිද? දැන් මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ මේ දැනට තියෙන රීසන්ට් මාකට් මූවමන්ට් එක අල්ලා ගන්න එකනේ. ඒක අල්ලා ගන්න අපි මේ ළඟම තියෙන ඔය හයි ලෝ එකකින් මේ ඇනලයිස් කරන්න පටන් ගත්තාම හරි. හරිද? එතකොට ඒක හරි එතන. එතකොට මේ බයි එක අපි අරන් තියෙනවා. එතකොට මේ බයි එක මෙහෙම උඩට යද්දි මම අර මීට කලින් උගන්වලා තියෙන ඒ වගේ මම ඔයගලන්ට කියලා තියෙනවා මාකට් එක දැන් මේ වගේ තැනකදී හයි එක හදලා මේ ලෝ එක බ්‍රේක් කරපු හින්දා හරිද? මේ ලෝ එක බ්‍රේක් කරපු හින්දා මෙතන BOS එකක් තියෙන නිසා එතකොට මේක ඊළඟට ආයෙත් නැවතත් මේ ලෝ එකත් බ්‍රේක් කරගෙන සෙල් වීමේ අවදානමක් තියෙන ගොඩාක් දුරට ඉඩ තියෙනවා කියලා. ඒ නිසා අපි මෙතන ඉඳන් මෙතනට එන්දාම Fibonacci එක මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන් මේ සෙල් එක. හරිද? මේක කරනවා නම් ඕගොල්ලන්ට බයිනෑස් එකේ නෙවෙයි ඕගොල්ලන්ට මේක කරන්න වෙන්නේ MT5 එකේ තමයි කරන්න වෙන්නේ. හරිද? මොකද දෙපැත්තට එන්ට්‍රි ගන්න වෙනවා ඕගොල්ලන්ට. ඒ නිසා ගොඩාක් දුරට බයිනෑස් එකේ නෙවෙයි අපි ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරද්දී අපි ට්‍රේඩ් කරන්නේ Bitcoin සහ Ethereum විතරයි ට්‍රේඩ් කරන්නේ. එතකොට මේ දෙක ට්‍රේඩ් කරද්දී MT5 එකේ තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ඒ කියන්නේ forex මොකක් හරි ඔය ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක් අපි ඒ කියන One Royal එකෙත් පුළුවන්. හරිද? එතකොට මේ මූවමන්ට් එක අපිට ගන්න පුළුවන් මෙතනින්. හරිද? මේ සෙල් එක අපි එහෙම තියාගෙන මෙතනින් බයි එකක් කරන් තියෙනවා. මෙතනින් සෙල් එකක් කරන් තියෙනවා. මේක බ්‍රේක් ඉවන් කරගන්න පුළුවන් මේ උඩට ගියාම මේක ඊට පස්සේ මේකේ 150ක මූවමන්ට් එක ආපුවම මේක බ්‍රේක් ඉවන් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි ඒක අයින් කරනවා එතනින්.
ඊට පස්සේ නැවත මේ බයි එක අපිට අල්ල ගන්න ඕන නිසා අපි මේ මෙතන ලෝ එකේ ඉඳන් මෙතනට අපිට පුළුවන් ඇඳ ගන්න. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක මේ විදිහට අඳින්න හේතුව තමයි ප්‍රධානම හේතුව මෙතනින් ඉඳන් මෙතනට මේ ලෝ එකේ ඉඳන් මේ හයි එකට ෆිබොනාචි දාපුවම මේ යන්නේ 150ත් 61ත් අතරින් තමයි මේ බයි වෙන්නේ. හරිද? නමුත් අපිට මෙන්න මෙතන මේ අර ඒ කියන්නේ පොඩි ටයිම් ෆ්‍රේම් එකක් ඇතුලේ මෙන්න මේ BOS එකක් දීලා තියෙන එකේ හිතේ සංකේතය තමයි අපි මේ සෙල් එක අල්ලගන්නේ. හරිද? මොකද අපිට ඕනන්නේ දීර්ඝ කාලීනව හෝල්ඩ් කරගෙන ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ට්‍රේඩ් එකක් අපි හොයන්නේ. නැත්තම් මෙතනින් ඒකෙන් ඩොලර් 5ක් 10ක් ගලව ගන්න එක මේක මෙතනින් ඉඳන් මෙතනට යද්දි ඒක ඇත්තටම සිම්පල් වැඩක්. හරිද? ඔය ඒකෙන් ඩොලර් 3ක් 4ක් මේවා කරන ගලවන ට්‍රේඩ් එක අයින් වෙන්න පුළුවන්. හරිද? එහෙම නැතුව එහෙම නෙමෙයි අපි හොයන්නේ ඩොලර් 20ක් 30ක් 50ක් ඒ වගේ ගානක් හොයාගන්න පුළුවන් ට්‍රේඩ් එකක් අල්ලන්නේ අපි යන්නේ. ඒ හින්දා ඔන්න ඊළඟ chance එක මේක මෙතන ඉඳන් හය ටයිම් ෆ්‍රේම් එකේ මෙතන ඉඳන් මෙතනට එන්දාම මේක යන්නේ 150 ඉන්නම්. ඒ කියන්නේ හය ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ මේක මෙන්න මේ හයි එක බ්‍රේක් කරන යාමේ අවදානමක් ලොකුවටම තියෙනවා. හරිද? ඒ හින්දා අපිට මෙන්න මේ බයි එකත් අල්ලගන්න අවශ්‍ය වෙනවා. මෙතනින් සෙල් වුණොත් මේක මේ තියෙන සෙල් එකත් එක්ක ට්‍රේඩ් එක යයි පල්ලෙහාට. හරිද? හැබැයි බයි වෙන්න අවදානමත් හින්දා ඔන්න අපිට පුළුවන් 150 ඉඳන් බයි කරන්න පටන් ගන්න. හරිද? 150 කියන මෙන්න මෙතන ඉඳන් 175ට එනකම් බයි කරනවා. හරිද? ස්ටොප් ලොස් එක මෙන්න මේ ලෝ එකට යටින් තියාගන්න. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ට්‍රේඩ් එක ගිහිල්ලා තිනවා. TP එක තියාගන්න පුළුවන් මෙතන. හරිද? මෙතනටත් තියාගන්න පුළුවන්. මෙතන මේ හයි එකට තියාගන්නත් පුළුවන්. ඕන ට්‍රේඩ් තුනක් දානවා නම් 150න් දාන එකේ TP එක මෙතනට තියන්න පුළුවන්. 61කින් දාන එකේ TP එක ඕන නම් එකක් තියන්න පුළුවන් මෙතනට. 75න් දාන එක ඕන නම් ඉතුරු කරලා මෙතනට TP එක තියාගන්න පුළුවන්. හරිද? එතකොට ට්‍රේඩ් තුනක් කරන්න වෙන හින්දා ට්‍රේඩ් තුනේම අදාළ ප්‍රොෆිට් එක ඔයගලන්ට හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ මෙතනදී මේ සෙල් එක අල්ලනකොට ඔයගොල්ලෝ මේ සෙල් එක අල්ලන්න ඉන්නේ තායතර මේ ප්‍රීවියස් මාකට් එකේ තියෙන කී ලෙවල් එකක් බලලා තමයි මෙතනින් ට්‍රේඩ් එක අල්ලන්න ඉන්නේ. ඒකටත් ෆිබොනාචි එක්ස්ටෙන්ෂන් ටූල් එක පාවිච්චි කරලා මේක මේ සෙල් එක අල්ල ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඒක ඔයගලන්ට වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. හරිද? දැන් ඒකෙන් ෆිබොනාචි රීට්‍රේස්මන්ට් ටූල් එක ගැන වීඩියෝස් කරා. ඒ කියන්නේ පහුගිය සති දෙකක් වගේ පුරාවටම. එතකොට මේ ඒකෙදි ඒ ටික කරලා ඉවරයි. දැන් ඒකිනේ ඉස්සරහට ෆිබොනාචි එක්ස්ටෙන්ෂන් ටූල් එක ගැන වෙනම වීඩියෝ සීරීස් එකක් මම ඉස්සරහට අරන් එනවා. එතකොට ඒ ටික බලාගෙන ඔයගලන්ට මෙන්න මේ ටාගට් තියාගන්න පුළුවන් ට්‍රේඩ් එකකට. ඊළඟට ඕල් ටයිම් හයි එකක් හැදිද්දී ඒ හරියටම හැරෙන තැන අඳුනා ගන්න පුළුවන්. හරිද? ඕනෙම මාකට් එක. ගෝල්ඩ් වෙන්න පුළුවන්, ඉතිරියම් වෙන්න පුළුවන්, බිට්කොයින් ඕනෙම මාකට් එක. හරිද? ඊට පස්සේ ඔන්න ඒක ආයෙ එනවා පල්ලෙහාට. මේෙද්දි අර වගේම තමයි ඔයගලන්ට මේ ලෝ එකේ ඉඳන් මෙතනට අඳින්නත් පුළුවන්. 175න් බයි වෙලා තියෙනවා. හරිද? මේ ලෝ එකේ ඉඳන් අඳින්නත් පුළුවන්. 175න් බයි වෙලා තියෙනවා. SL හිට් වෙලා නැහැ. 150න් ගත්ත ට්‍රේඩ් එකක් මෙතනට එද්දි ඕනනම් ක්ලෝස් කරගන්න පුළුවන්. හරිද? මේක ට්‍රේඩ් එකක් වල ලොස් වෙන්නේ නැහැ. ෆිබොනාචි වලින් ට්‍රේඩ් කරන හරියට මාකට් ස්ට්‍රක්චර් එක හරියට මාක් කරගෙන ට්‍රේඩ් කරද්දී එක ට්‍රේඩ් එකක්වත් ලොස් වෙන්නේ නැහැ. හැම ට්‍රේඩ් එකක්ම ඕගලන්ට බ්‍රේක් ඉවන් කරගන්න පුළුවන්. වගකීමෙන් කියන්නේ කරලා බලන්න වරදින්නේ නැහැ කීයටවත්. හරිද? ඊට පස්සේ ඔන්න මෙතනින් මේ බයි එක හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඒකෙන් 175ට ආපු නිසා අපිට පොඩි අවදානමක් තියෙනවා මේකේ. ඒ හින්දා අපි සෙල් එකක් ගන්න ඕනේ. හරිද? මේ හරියටම ගෝල්ඩන් පොකට් එක ඇතුලේ මාකට් එක සෙල් වෙලා තියෙනවා. සෙල් එක ගත්තා. ඒ සෙල් එක තියාගෙන හෝල්ඩ් කරන ගමන් අපිට පුළුවන් දැන් මෙතනින් මේ හයි එක බ්‍රේක් කරපු නිසා මාකට් එක මේ ලෝ එකයි දෙකම මාකට් එක බ්‍රේක් කරලා නැතුව මෙතනින් ලෝ එකක් හදපු හින්දා අපිට පුළුවන් ඒක ඔළුවේ තියාගෙන ඒ අයිඩියා එක ඔළුවේ තියාගෙන මෙතනින් ඉඳන් මෙතනට ෆිබොනාචි දාන්න මේ 175න් බයි වෙලා තියෙනවා. SL එක තියෙන මේ ලෝ එකට යටින් SL හිට් වෙන්නේ නැහැ. බයි වෙලා තියෙනවා. එතකොට දැනට මාකට් එක තියෙන දන බැලුවොත් එහෙම මෙන්න මෙතන තියෙන්නේ. අපි එතකොට ඒකට මෙන්න මේ විදිහට මේ හයි එකේ ඉඳන් මේ ලෝ එකට ඇඳුත් එහෙම මෙන්න 150න් පොඩි සෙල් එකක් යනවා. හරිද? ඔන්න දැන් අර ඒ කියන්නේ අවදානම දැන් අඩුයි මෙතන. හරිද? 50 ඉඳන් 75ට ගත්තොත් එහෙම 150 සෙල් එකක් ඇක්ටිව් වෙලා තියෙනවා. ඒ සෙල් එක යනවා. අපිට ඕන නම් පුළුවන් ඒක බ්‍රේක් ඉවන් කරලා තියාගන්න. හරිද?
ඒක TP එක උඩ නම් මෙතන තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙට තියාගන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙහෙට තියාගන්න පුළුවන්. හරිද? ඔවුන් ওই විදිහට තමයි මේ ඇනලයිස් එක කරන්න තියෙන්නේ. දැන් කාට කවුරු හරි කෙනෙකුට මේ වගේ මාකට් එකක් දැක්කම එකපාරටම කන්ෆියුස් වෙනවා. මේකේ ලෝ එක මොකද්ද? හයි එක මොකද්ද? ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි. හරිද? මේ තියෙන්නේ ලෝ එක හයි එක. දැන් මේක මම මේ ඕගලන්ට පිළිවෙලකට පෙන්වන්න ඕන නිසා තමයි මේක මෙන්න මේ විදිහට මේ ලස්සනට මම මේ ඇඳගත්තේ. හරිද? මේකේ හරිම හයි ටික ලෝ ටිකට ගත්තොත් එහෙම හරිද? මෙන්න මෙතනට මේ ලෝ එක මෙතනට මේ හයි එක මෙතනට මේ ලෝ එක මෙතනට හරිද? මේ හයි එක මෙන්න මේක හරිද? මේ තියෙන ඊට පස්සේ මේ හයි එක මෙන්න මෙතන හරිද? ඊට පස්සේ මේ ලෝ එක මෙතන හරිද? මේ හයි එක මෙතන මේ ලෝ එක මෙතන මේක ඇතුලේ මේ තව මේ ස්ට්‍රක්චර් එකක් පොඩි ටයිම් ෆ්‍රේම් එකක සාමාන්‍ය විනාඩි 3කට වගේ ගියොත් මෙන්න මේකත් මේ බයි එකත් ගන්න පුළුවන් කමක් තියෙනවා මේකෙදි. හරිද? එතකොට මෙතනින් සෙල් දෙකක් මෙතනින් බයි එකක් මෙතනින් බයි එකක් හරිද? ඔය විදිහට යන්නේ හැකියාව තියෙනවා. ඉතින් ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. හරිද? මේ වගේ පුංචි දේවල් මේ. හරිද? මාකට් ආයේ මහා ලොකුට ඕගොල්ලෝ මේ අවුරුදු ගණන් ආපස්සට ගිහිල්ලා එහෙම ඇනලයිස් කර එන්න දෙයක් නැහැ මේකේ. හරිද? පොඩි දෙයක් තියෙන්නේ. ඉතින් ඕක තමයි දැන් අද දවසේ ඉතිරියම් එකේ ඕගොල්ලන්ට දෙන්න පුළුවන් අයිඩියා එකක්. අපි දැන් යමු බිට්කොයින් එකට. බිට්කොයින් එකත් අපි බලමු. මම බිට්කොයින් එකේ ගන්න මෙන්න මෙතන ඉඳන් වාගේ. හරිද? මෙන්න මේ හරිය ඉඳන් අපි ගමු. හරිද? එතකොට එච්චර දුරට යන්න ඕනෙත් නෑ අපිට. ළඟම තැනකින් අපි ගමු. මේ ළඟම මේ තියෙන මේ පේන්ට මේ ලෝ එකක් හයි එකක් මේ තියෙන. හරිද? මේවා ගන්න. හරිද? ඔන්න ඔය විදිහට මම පැහැදිලිව පෙන්නන්නම් මේකත්. කන්ට්‍රෝල් එකත් එක්ක ප්‍රෙස් කරලා අපි මේ හරියම තැනට මේක ගමු. මේක මේ විදිහට ගන්නත් පුළුවන්. හරිද? මේ විදිහට ගන්නත් පුළුවන්. ඔන්න කට්ටිය එරෙන තැන් ටික මම මේ පෙන්නන්නේ. හරිද? මෙතනින් මෙහෙම ගන්නත් පුළුවන්. බැරි නෑ. හරිද? මේවා අර ගොඩාක් කරලා මේ පොඩි ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ දුවපු ස්ට්‍රක්චර් එකක් ඔය තියෙන්නේ. මෙහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හරිද? මේ විදිහට ගන්නත් පුළුවන්. හරිද? මේ තියෙන්නේ පොඩි ටයිම් ෆ්‍රේම් එකක් ඇතුලේ මාකට් එක දුවපු එකක් තමයි මේ තියෙන්නේ. අපි මාකට් එක හයිඩ් කරමු. හයිඩ් කරලා ඉවරලා නම අපි ලස්සනට හදාගමු. හරිද? මේ ලස්සනට හදාගෙන වෙන මොනවන්නේ මේක ඒ කියන්නේ කෙනෙකුට අර බැලු බැලමට හරියට පැහැදිලිව පේන්න ඕනේනේ. හරිද? ඒ නිසා තමයි මෙහෙම හදාගන්න. කිසිම ආකාරයකින් වෙනස් වීමක් වෙන්නේ නැහැ මේකේ. හරිද? එතකොට මේකේ ඔන්න පටන් ගන්න තැන අපි මෙතන ඉඳන් මෙතනට දැම්මා 65%. හරිද? 50% 75 අතරින් බයි වුණා. ස්ටොප් ලොස් එක මේකට යටින් තිබ්බොත් ලොස් වෙන්නේ නැහැ. මාකට් එක යනවා උඩට. මේ හයි එක බ්‍රේක් කරා. හයි එක බ්‍රේක් කරා කියන්නේ අපිට ඊළඟ ෆිබොනාචි රීටෙස්ට්මන්ට් ටූල් එක දාන්න වෙන්නේ මේ ලෝ එකේ ඉඳන් මේ හයි එකට. හරිද? මේක මේ හයි එක බ්‍රේක් කරන්න නැතුව පල්ලයට ඇදුනොත් තමයි ඔන්න ඊළඟට සෙල් එකක් ගන්න. හරිද? එහෙම නැත්නම් මේ හරින් ආයෙ බයි එකක් ගන්න අපිට අවශ්‍ය වෙන්නේ. දැන් ඔන්න බැලුවා හරියටම 150න් මෙන්න 150ත් 61ත් අතරින් බයි වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න මෙතනට එන්දා. හරිද? 150ත් 61ත් අතරින් බයි වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතනින් ඔන්න සෙල් එක මේක අල්ල ගන්න පුළුවන්. හරිද? දැන් මේ වගේත් එහෙම තමයි. මේ වගේත් ඕන නම් ඕගොල්ලන්ට හරිද? මෙතනින් ඉඳන් මෙතනට මාක් කරලා මේ කොහෙන් හරි සෙල් එකක් ගන්න පුළුවන්. සෙල් එක මීට උඩින් තියලා. හරිද? ලොස් වුණා කියලා පාඩුවක් කියන්නේ නැහැ. මෙහෙම බයි එක උඩට යන ඉඳන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද?
එතකොට මේ ඕල්ඩ් මේ හයි එකක් බ්‍රේක් කරලා තියෙන හින්දා BOS එකක් දීලා එතකොට අපිට මේ ප්‍රධාන ට්‍රේඩ් එක අපිට බයි ට්‍රේඩ් එක විදිහට තියාගෙන ඉන්න පුළුවන්. හරිද? ඒක හරි. ඊට පස්සේ මෙතනින් ඉඳන් මෙතනට එන්න හරියට මේ ගෝල්ඩන් පොකට් එකකින් සෙල් වෙලා තියෙනවා මේ. 6 1 යටින් සෙල් වෙලා තියෙනවා. හරිද? මෙතනින් ඉඳන් මෙතනට එන්න මේ 75 සෙල් වෙලා තියෙනවා. හරිද? දැන් ඔක්කොම එනවා පල්ලයට. දැන් මේ බයි එක අල්ලන්නේ කොහොමද? දැන් ඕකනේ තියෙන ප්‍රශ්නේ. හරිද? දැන් මේ අපි ඉන්නේ 15 minute chart එකේ. හැබැයි 1 hour එකට හරි 4 hour එකට හරි ගියොත් එහෙම මාකට් එකේ ස්ට්‍රක්චර් එක මෙන්න මේ වගේ එකක් තමයි අපිට මාක් කරන්න තියෙන්නේ. හරිද? ඕන් ඔය වගේ එකක් තමයි මම ඒක වෙන පාටකින් දා ගන්න ඕගොල්ලන්ට පැහැදිලිව පේන්න ඕන හින්දා. හරිද? මෙන්න මේ විදිහට. ඔය එකක් තමයි ඉන්නේ. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? මේ ලෝ එකේ ඉඳන් මේ හයි එකට ෆිබොනාචි යන්දා. මේ හරියටම ගෝල්ඩන් පොකට් එකත් 75 අතරින් බයි වෙලා තියෙනවා. තේරෙනවද? මේක තමයි ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. මේ මාකට් ස්ට්‍රක්චර් එක තමයි ඔළුවේ තියෙන්න ඕනේ. හයර් ටයිම් ෆ්‍රේම් එකේ කොහොමද මාකට් එක තියෙන්නේ? ලෝ ටයිම් ෆ්‍රේම් වල කොහොමද මාකට් එක තියෙන්නේ? දැන් මම මේක 15 මිනිත් එක දාගෙන මාක් කරාට සාමාන්‍යයෙන් විනාඩි 3 විනාඩි 5 3 වගේ මාකට් ස්ට්‍රක්චර් එකක් මම මේ මාක් කරලා තියෙන්නේ. හරිද? උඩට යනවා. උඩට යද්දි මේ සෙල් එක අල්ල ගන්න ඕනනේ. ඉතින් මේ තියෙන්නේ මෙතන ඉඳන් මේ මූවමන්ට් එක කරෙක්ෂන් වේව් එක. ඒ කරෙක්ෂන් වේව් එක හරිද? මේන් කරෙක්ෂන් වේව් එක මේ කරෙක්ෂන් වේව් එකේ මෙතන ඉඳන් මෙතනට ඇඳලා 175න් සෙල්ලලා තියෙනවා. මීට උඩින් SL එක තිබ්බා 150න් ගත්තත් ඕගලන්ට 150 ට්‍රේඩ් එකත් ඕගලන්ට බ්‍රේක් ඉවන් කරගන්න මේක ක්ලෝස් කරගන්න chance එක තියෙනවා. ඒ කියන්නේ මෙතනින් ගත්තොත් එහෙම හරිද? මෙතනින් ගත්තොත් ලොස් පැත්තට යන්නේ. හරිද? SL එක මෙහි තියෙන්නේ. 60කින් ගත්තා ලොස් පැත්තට යන්නේ. SL එක මෙහි තියෙන්නේ. 75න් ගත්තා ලොස් පැත්තට යනවා. SL එක මෙහි තියෙන්නේ. SL හිට වෙන ආයත් මාකට් එක පල්ලෙහාට එනවා. හරිද? පල්ලෙහාට එනකොට 61ට ආවට පස්සේ 75 එක බ්‍රේක් ඉවන් කරගන්න පුළුවන්. 50ට ආවට පස්සේ 61 එක බ්‍රේක් ඉවන් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට මේක ආපහු එනවා වගේ සකයි නම් 51 ක්ලෝස් කරගන්න පුළුවන්. මේ දෙක බ්‍රේක් ඉවන් වෙලා ඒ දෙක නිකම්ම ක්ලෝස් වෙලා යනවා. සිම්පල් වැඩක් ඕක. හරිද? ඊට පස්සේ මේ බයි එක අල්ල ගන්නකොට ඕගොල්ලන්ට ආයෙත් කරන්න තියෙන මෙතන ඉඳන් මෙතනට දැම්මා මේ 38ත් 50ත් අතරින් මාකට් එක බයි වෙනවා. හරිද? බයි ප්‍රෙෂර් එක වැඩි නිසා මේ ඒ වගේ තැනකින් මාකට් එක බයි වෙනවා. ඉතින් ඔයාලට මෙතන එන්ට්‍රියක් ගන්න ඕන නැත්තම් හරිද? මොකද ඒ කියන්නේ මේකේ ෆිබොනාචි වලින් ට්‍රේඩ් කරද්දී ඔයාටම රූල් එකක් හදාගන්න. මම ගන්න 150ට ආවොත් විතරයි. මම ගන්න 61ට ආවොත් විතරයි. මම ගන්න 75ට ආවොත් විතරයි කියලා ඒ වගේ Tamanටම රූල් එකක් හදාගන්න. එතකොට ආයේ එතනින් එහාට බය වෙන්න දෙයක් නැහැ. හරිද? කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔන්න ලස්සන්ට ට්‍රේඩ් එක ගිහිල්ලා තියෙනවා මේ. මෙතනින් ගත්ත එන්ට්‍රි. හරිද? මේක ගත්තේ නැතත් ඕගලන්ට ඒතකොට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් මෙතන හැරලා ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ඊළඟට මාකට් එක ඔන්න උඩට මේ යනවා. උඩට ගිහිල්ලා එනකොට මේ හැරලා තියෙන්නේ හරියටම මේ මේන් ස්ට්‍රක්චර් එකට ගහපු ෆිබොනාචි එකේ හරියටම ඍණ එක කියන ලෙවල් එකෙන් තමයි මාකට් එක මේ මෙතන හරියටම හැරලා තියෙන්නේ. හරිද? මේ බලන්න ලස්සනට එතනින් හැරලා තියෙනවා. ඉතින් ඕක තමයි පුංචි දේවල් ඕවා ඇත්තටම. හරි ඊට පස්සේ ඔන්න මෙතනට ගිහිල්ලා තියෙනවා. හරිද? ඔන්න ඊට පස්සේ හැරිලා එද්දි මෙහෙම පල්ලෙහාට ඔයාලට පළවෙනියට එන්ට්‍රියක් ගන්න පුළුවන්. මේ ලෝ එකේ ඉඳන් මෙතනට හදලා ඉවරලා මේ 61ත් 75ත් අතරින් ගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඊළඟ එක මේ ඇවිල්ලා ඉම්පල්ස් වේව් එක කරෙක්ෂන් වේව් එක මේක ඊළඟ ඉම්පල්ස් වේව් එක. එතකොට ඒක වා ඊළඟ ඉම්පල්ස් වේව් කියලා හිතනවා නම් මේ ලෝ එකට ගන්න පුළුවන්. හරිද? 150ත් 60ත් ඇතුලෙන් එතනින් ඔන්න හැරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ආපු සෙල් ප්‍රෙෂර් එක නිසා හරිද මාකට් එක ලොකු සෙල් එකක් ආවන හින්දා හරිද ඕගොල්ලන්ට පුළුවන් ඔන්න ඊළඟට මෙතන ඉඳන් මෙතනට දාගන්න ඔන්න හරියටම 61කින් ආයෙ සෙල් වෙලා තියෙනවා. ඊට පස්සේ හරිද 61ත් 150ත් අතරින් සෙල් වුණා. ඊට පස්සේ පුළුවන් මෙතන ඉඳන් මෙතනට දාගන්න
150න් බයි වුණා. හරිද? එතකොට මේක මේ හයි එක බ්‍රේක් කරේ නෑ මාකට් එක. දැන් අපි බලමු. ඔන්න ඊක්වල් හයි එකට ආයෙත් ඇවිල්ලා තියෙනවා. හරිද? ඊක්වල් හයි එක හදාන ආයෙත් මාකට් එක පල්ලෙහාට යනවා. හරිද? එතකොට මේකෙදි ආයෙත් අපි බැලුවොත් එහෙම මේ 150න් බයි වෙච්ච එක. හරිද? ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට ෆිබොනාචි යනදත් මේ 175න් විතර සෙල් වෙලා තියෙන්නේ. ඒ සෙල් එක ඕන නම් අල්ල ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න හරියටම 161. එහෙම නැත්නම් ගෝල්ඩන් පොකට් එකෙන් ආයෙත් බයි වෙලා තියෙනවා. මෙතනින් මේ බයි එක අල්ල ගන්නත් පුළුවන්. මෙන්න මේ විදියට. හරිද? ඔන්න ඔය විදියට මේ බයි එක අල්ල ගන්නත් පුළුවන්. අල්ලගෙන මේ මාකට් එක උඩට යද්දි හරිද? ඔයගලන්ට මෙන්න මෙතන ඉඳන් මෙතනට ඇඳ ගන්න පුළුවන් ෆිබොනාචි එක. අර මම අර ඉස්සලා කියපු එක. හරිද? මේ 161න් දෙවෙනි පාරටත් ඔන්න පොඩි සෙල්ලයක් ගිහිල්ලා තියෙනවා. හරිද? ආයෙ මෙතනින් බයි වේ කියලා සැකයි නම් මෙතන ඉඳන් මෙතනට පුළුවන්. දැන් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බලනකොට මේ මාකට් එක පොඩ්ඩක් එහෙම වෙලා තියෙයි. දැන් 11:27යි උදේ වෙලාව. හරිද? මෙතන ඉඳන් මෙතනට ෆිබොනාචි දැම්මා. ඔන්න ඊළඟ බයි එක ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ 1,22,110ත් 1,21,806ත් අතරින් මේ සෙල් එක හෝල්ඩ් කරගෙන. හරිද? මේක කරද්දී බයිනෑන්ස් එකට වඩා මම ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ මේ වැඩේ කරන්න පුළුවන්. ඕගොල්ලෝ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් කරන්න පුළුවන් ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක්ගේ account එකක් හදාගෙන ඕගොල්ලන්ට පුළුවන් මේක MT5 එකේ කරන්න. දෙපැත්තටම ට්‍රේඩ් ගන්න පුළුවන්. MT5 එකේ බ්‍රේක් ඉවන් කරලා තියාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඔය බයිනෑන්ස් එකේ හොයනා වගේම ඊට වඩා වුණත් ඕගොල්ලන්ට ඒකෙන් හොයන්න පුළුවන්. හරිද? ඒ හින්දා හොඳ ස්ප්‍රෙඩ් එක අඩු ඕගොල්ලෝ කැමති කෙනෙක්ගේ හදාගන්න. ඕගොල්ලෝ වන් රොයල් එකේ හදනවා නම් වන් රොයල් එකේ ලින්ක් එක තියෙනවා වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකෙන් ගිහලා හදාගන්න. එතකොට ඕගොල්ලන්ට ඉස්සරහට අපිට VIP සිග්නල් ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් කරන අයටත් ඉස්සරහට සිග්නල් දෙනවා අපේ ගෲප් ඇතුලේ. එතකොට ඕගොල්ලන්ට ඒවට ඇවිල්ලා එතීරියම් වලට, බිට්කොයින් වලට, ගෝල්ඩ් මාකට් තුනටම ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්න පුළුවන් එකම බ්‍රෝකර් කෙනෙක්ගේ. හරිද? ඉතින් ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි මාකට් එක අද ඕගොල්ලන්ට පෙන්වන්න තියෙන්නේ. ඉතින් ওই විදිහට කරලා බලන්න. වරදින්නේ නැහැ කියලාවත්. මාකට් ස්ට්‍රක්චර් එක මෙන්න මේ ඔන්න ඔය විදිහට තමයි මාක් වෙන්නේ. හරිද? මේක හරියට මාක් කරන්න පුරුදු වෙනකන් ඔයාලට මොනම විදිහකින්වත් SMC වත් ටෙක්නිකල් ඇනලයිස් හරි ඕනම හරිද? කිසිම ක්‍රමයකින් ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්න වෙන්නේ නැහැ මේ මාකට් ස්ට්‍රක්චර් එක දන්නේ නැතුව. හරිද? මයි මාකට් එක යන මේන් ඩිරෙක්ෂන් එක කොහෙටද? හරිද? ওই ටික දන්නේ නැතුව ඕගොල්ලන්ට කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මෙන්න මේ මාකට් ස්ට්‍රක්චර් එක හරියට මාක් කරගන්න මතක තියාගන්න. දැන් මේකේ මේන් වේව් එක තමයි දැන් මේක. හරිද? ඉම්පල්ස් වේව් එක, කරෙක්ෂන් එක, ඉම්පල්ස් එක, ඊළඟ කරෙක්ෂන් එක දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක ගොඩක් දුරට මේ මෙන්න මේ 75 කියන ලෙවල් එක බ්‍රේක් කරන්න ගියොත් එහෙම දැනට හරිද? මෙතන ඉඳන් මෙතන කරෙක්ෂන් වේව් එක මෙතන ඉඳන් මෙතනට එන්නාම ෆිබොනාචි මේ 61ත් 75ත් අතරින් සෙල් නොවි. හරිද? මේ දෙක බ්‍රේක් කරන්න ගියොත් එහෙම මෙතනද මේ 100 කියන ලෙවල් එකකින් ඊළඟට ඩවුන් වෙන්න පුළුවන්. මේ ලික්විඩිටි අරගෙන පොඩි වික් එකක් හදලා ඉවරලා ඊට පස්සේ එහෙම උනේ නැත්තම් එහෙම ඊළඟ 6 හයි එක මෙන්න මේ 25000න් එහා වගේ හැදීමේ හැකියාවක් තියෙන සාමාන්‍යයෙන්. හරිද? මෙන්න මෙන්න මේ තැන් වලින් 25700 හරිද? 25900 උන් ඔය වගේ 26800 වගේ ඔය වගේ ලෙවල්ස් වල හදන්න පුළුවන්. හරිද? මෙතන ඉඳන් මෙතන ගත්තොත් එහෙම හරිද? ඒක අපි මෙහෙම බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මේ 25700 වගේ ගොඩාක් දුරට ඊළඟ හයි එක හදයි මේ හයි එක බ්‍රේක් කරන උඩට ගියොත් නැත්තම් සෙල් වුණොත් එහෙම මෙතන ඒ කියන්නේ ගෝල්ඩන් පොකට් එකකින් දැන් මාකට් එක වැටෙන්නේ ඔය පල්ලෙහාට. හරිද? මෙතනින් එකපාරක් කරනවා ආපහු හැරුණා. හරිද? ඒකෙදි අර ඒ කියන්නේ පොඩි අවුලක් තියෙනවා මේ ආපහු හැරිච්ච එකේ. හරිද? එහෙම නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන. එතකොට මේකයි ට්‍රේඩ් දෙකම අල්ලා ගත්තොත් ඕගොල්ලෝ දෙපැත්තට බ්‍රේක් එක ඉවන් කරලා තියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යන පැත්තකට යයි ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. හරිද? මේ යටින් ගන්නවා නම් ඒ එන්ට්‍රි හෝල්ඩ් කරගන්න හැම වෙලේම. උඩින් ගන්න එන්ට්‍රි ටික හෝල්ඩ් කරගන්න. හරිද? මේ විදිහට තමයි ට්‍රේඩ් කරන්නේ. නැත්තම් අර එක පැත්තකටම ට්‍රේඩ් දදා එහෙම බලාගෙන ඉන්න එපා. ওই විදිහට කරලා බලන්න.
ඕගලන් ට්‍රේඩින් කරන්න. එතකොට මේ ඇත්තටම ආසයිතයි මේ මොකද මේ දාන හැම ට්‍රේඩ් එකක්ම ලොස් වෙන්නේ අනිවාර්යෙන් ප්‍රොෆිට් වෙනවා. බ්‍රේක් ඉවන් කරන්න පුළුවන්. account balance එක බේරගෙන ලස්සනට ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? සිම්පල් වැඩක් මේක. මේක ඉස්සල්ලා මාසයක් විතර ප්‍රැක්ටිස් කරන්න ඕගොල්ලෝ. කරලා ඊට පස්සේ එච්චර කාලයක් උත් ඕනේ මාසයක් ඕනේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන ගමන් හිමීට ප්‍රැක්ටිස් කරන්න. තමන්ට රූල් එකක් හදාගන්න. මම ගන්න මෙතනට ආවොත් විතරයි කියන එක. එහෙම වුණොත් ඕගොල්ලන්ට මේකේ තවත් මීටත් වඩා රිස්ක් එක හොඳටම අඩුවෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්. හොඳ ලොකු ට්‍රේඩ් අල්ලා ගන්න පුළුවන්. ලොකු ප්‍රොෆිට් එකක් එන ට්‍රේඩ් අල්ලා ගන්න පුළුවන්. රයිට්. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන වීඩියෝ එක. YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට cryptocurrency trade කරනවා අපි group හදලා වෙනම ඒවට join වෙන්න පුළුවන්. මේ හැම දෙම සම්පූර්ණයෙන්ම nominee තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඉතින් VIP group වලට ඉස්සරහට සම්බන්ධ වෙන්න අවශ්‍ය කට්ටිය මගේ description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා One Royal account එකක් හදාගන්න. එතකොට funded account වල trade කරන්න කැමති නම් ඒ කට්ටියටත් description එකේ link එකක් තියෙනවා. ඒ link එකෙන් ගිහලා funded account එකක් හදාගෙන තමන්ට පුළුවන් ඉතින් එකක් buy කරගන්න. ඊට පස්සේ අපි trade කරන්න දැන් මේ සතිය සඳහා ඉඳන් funded account trade කරන්න අපි ආරම්භ කරනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් join වෙලා trade කරන්න. right එහෙනම් සුබ දවසක් හැමෝටම.